දවසක් ව්‍යාපාරිකයෙක් රැසීමකට යන්න පරක්කු වෙලා ටැක්සි එක ගමන් කරමින් හිටියා. ටැක්සි රියදුරා හරිම දක්ෂ විදිහට ඒත් වේගෙන් වාහනය ලෙව්වා. එකපාරටම ඉස්සර අතුරු පාරකින් කළු පාට කාර් එකක් කිසිම සිග්නල් එකක් නැතුව පාරට දැම්මා. ටැක්සි ඩ්‍රයිවර් මුළු වෙරයොදලා බ්‍රේක් එක ගැහුවා. වාහනේ කෑ ගහන ගිහින් නතර වුණේ අර කළු කාර් එකේ හැප්පෙන්නේ නැතුව අඟල් ගාණක් දුරින්. ඒක මාරාන්තික අනතුරක් වෙන්න තිබුණු අවස්ථාවක්. පුදුම වැඩේ කියන්නේ වරද කළේ අර කළුකාරකේ මිනිස්සයා වුණාට එයා වීදුරුව පාත් කරලා ටැක්සි ඩ්‍රයිවර්ට කුණුහරුපෙන් බැන්නා. මහා හයියෙන් කෑ ගහලා යන්න ගියා. ව්‍යාපාරිකයා බලාගෙන හිටියා දැන් ටැක්සි ඩ්‍රයිවර් මොකද කරන්නේ කියලා. සාමාන්‍ය කෙනෙක් නම් කරන්නේ ආපහු බනින එකනේ. ඒත් මේ ටැක්සි රියදුරා කළේ පුදුම දෙයක්. එයා අර බැනලා ගිය මිනිස්සයා දිහා බලලා hina වුණා. hina වෙලා සුහදව අත වෙනවා. ව්‍යාපාරිකයාට මේක දරා ගන්න බැරි වුණා. එයා ඇහුවා "තමුසෙර පිස්සුද? අර මිනිස්සයා අපිව මරන්න හැදුවා මදිවට එයාම අපිට කුණුහරුපෙන් බැලලා ගියා. ඇයි ඔයා එයාට hina වෙලා අත වෙනුවේ? ඇයි පොලිසියට කතා කළේ නැත්තේ?" ටැක්සි රියදුරා බොහොම සංසුන්ව උත්තර දුන්නා. "සර්, මම ජීවිතේට ඉගෙනගත්ත වටිනාම පාඩමක් තියෙනවා. මම ඒකට කියන්නේ කුණු ට්‍රක් රථයේ න්‍යාය. The Law of Garbage Trucks." ව්‍යාපාරිකයා පුදුම වුණා. "ඒ මොකක්ද ඒ?" රියදුරා පැහැදිලි කළා. "සර්, මේ ලෝකේ ගොඩක් මිනිස්සු හරියට කුණු එකතු කරන ට්‍රක් රථ වගේ. එයාලා දවසම ඇවිදින්නේ කුණු පුරවගෙන. ඒ කියන්නේ එයාලා ඉන්නේ ලොකු පීඩනයකින්, කලකිරීමකින්, තරහකින් සහ වෛරයකින්. මේවා තමයි එයාලගේ කුණු. ඉතින් මේ කුණු ට්‍රක් එක පිරුණම එයාලට ඕන වෙනවා මේ කුණු කොහේ හරි තැනක හලලා යන්න. ඉතින් එයාලා බලනවා ඒකට ගැලපෙන කෙනෙක්ව. අර මනුස්සයා කළෙත් එයාගේ හිතේ තිබුණු කුණු කොට මගේ ඇඟට හලන්න හදපේක. මම ඒකට තරහ ගත්තා නම් එයාගේ කුණු ටික මගේ ඇඟට වැටෙනවා. ඊට පස්සේ මම යන්නේ ඒ කුණු ගඳ ගන්න හිතකින්. මම කලේ hina වෙලා අතවනපු එක විතරයි. එතකොට එයාගේ කුණු මගේ වාහනයට වැටුනේ නෑ. මම තාමත් සතුටින්. සර්, මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් එයාගේ තරහව, පීඩනය ඔබ මතට මුදාහරින්න හැදුවොත් ඒක පෞද්ගලිකව ගන්න එපා. නිකම්ම hina වෙලා එයාට සුබපතලා යන්න. ජීවිතය කියන්නේ කෙටි ගමනක්. ඒකේ යනකොට අනුන්ගේ කුණු, ප්‍රශ්න, තරහවන් ඔයාගේ හිතට දාගන්න එපා. ඔබේ හිත කුණු ගොඩක් කරගන්න එපා. මොකද සතුටින් ඉන්න මිනිස්සු කියන්නේ ප්‍රශ්න නැති අය නෙවෙයි. අනුන්ගේ කුණු Tamanගේ කරගන්නේ නැති අයයි.